අපිත් එක්ක මේ ඉන්නේ තරින්දුගේ මේ ගෑන් එකේ ඉන්න නායකයාගේ උතරනේ ලොක්කා. හරි. මෙයාගේ වටිනාකම වෙනවා ලක්ෂ 10 මාරක් විතර එනවා. මෙයාව ලංකාවට ඉම්පෝට් කරන්න මට 10 මාරක් විතර වුණා. මෙයාට චිප් එකක් වදිනවා. ඇඟ ඇතුළට චිප් එකක් වදිනවා. මේ හරියෙන් බෙල්ල හරියෙන් වගේ චිප් එකක් වදිනවා. ඒතකොට මෙයාටත් ඒක තියෙනවද? කෝඩ් එකක් වදිනවා. සර්ටිෆිකේට් එකේ මෙයාගේ කෝඩ් එකක් තියෙනවා. ඒ කෝඩ් එක අපි කියමුකෝ ඒතකොට නිකන් හරි ඒකට මැෂින් එකක් තියෙනවා. මැෂින් එකෙන් අල්ලුවම මෙයාගේ කෝඩ් එක වදිනවා. ඒ කෝඩ් එක අනිවාර්යයෙන්ම සර්ටිෆිකේට් එකට මැච් වෙන්න ඕන. ඉතින් මං ගාව අවුරුද්ද පුරාම පැටවුත් ඉන්න ඕන කෙනෙක්ට කතා කරන්න පුළුවන්. අයිබෝන් වාසනාවන් හැමෝටම අද නිලමේ ඉන්නේ මාවනල්ලේ. මාත් එක්ක ඉන්නේ ලක්ෂ 10ක් විතර වටින ලෝකෙ ඉන්න දරුණුම සුනක වර්ගයක බල්ලෙක් රොට්වයිලර් කෙනෙක්. අපි සාමාන්‍යයෙන් ගෙදරක බල්ලෙක් දෙන්නෙක් ඇති කරනවා. පරිම දෙන්නෙක් නැත්නම් තුන් දෙනෙක්. නමුත් අද නිලමේ කතා කරන්න යන්නේ මේ වගේ ලෝකේ දරුණුම වර්ගයේ රොට්වයිලර් බල්ලන් 10 දෙනෙක්ගේ විතර රංචුවක් ඇති කරන අපේ රටේ කොල්ලෙක් ගැන. ඉතින් හැම දෙයකටම කලින් මතක් කරනවා නිලම YouTube channel එක subscribe කරන්න කියලා. අපි බලමු මේ බල්ල රංචුව බලාගන්නේ කොහොමද කියලා. අපි සුරතලයට සත්තු ඇති කරනවා. බල්ලෝ ඇති කරනවා, පූසෝ ඇති කරනවා, විවිධ වර්ගයේ කුරුල්ලන් ඇති කරනවා. නමුත් අද නිලම කියන්න යන්නේ බල්ලන් හමුදාවක් හදන අපේ රටේ තරුණයෙක් ගැන. අද නිලමගේ කතාවේ කතානායකයා තරින්දු සන්නසූරිය. අයිබෝන් තරින්දු. ඒ වගේම අපිත් එක්ක මේ ඉන්නේ තරින්දුගේ මේ ගෑන් එකේ ඉන්න නායකයාගේ උතරනේ ලොක්කා. හරි. අනිවාර්යයෙන්. රයිට්. ලස්සනයි. ඒ වගේම පොඩක් බයක් හිතෙන ඇති. තරින්දු මම මෙහෙම පටන් ගන්නවා. ඔව්. ඔයාගේ ඉන්නවා ටීම් එකක්. දැන් මේකේ විශේෂත්වයක් තියෙන්න බෑ. දැන් ඔයාලගේ ඉන්නේ මේ බ්‍රීඩ් එක. අපි ඒ ගැන කියමු. මෙච්චර බල්ලන් ප්‍රමාණයක් හදන්න කොච්චර ඉන්නවද විශේෂත්වයක් තියෙන්න ඕනේ. ඒ ගැන අපි පොඩ්ඩක් කියමු. ඔව් ඇත්තටම කිව්වොත් එහෙම මම මේ බ්‍රීඩින් පැත්තට බලන්න ඉස්සෙල්ලා මම මෙයාලා හැදුවේ ආසාවට. මුලින්ම මම රොට්වයිලර් කෙනෙක් හදන්න පටන් ගත්තේ ආසාවට. ඊට පස්සේ ඉතින් හදාගෙන යද්දි හිතුණා ඉතින් රංචුවක්ම හදන්න ඕන කියලා. ඇත්තටම මේක මගේ ලොකු ආසාවක්. රොට්වයිලර්ස්ලා 10 දෙනෙක් මල් ළඟ ඉන්නවා. දැන් මෙයාලගේ තියෙන විශේෂත්වය මොකද? දැන් සාමාන්‍ය රොට්වයිලර්ස්ලා හැමතැනම ඉන්නවනේ. දැන් ඔයාලගේ රංචුවක්ම ඉන්නවා. රංචුව හැදුනේ කොහොමද? මෙයාලගේ තියෙන විශේෂත්වය. මෙහෙමයි මංගාව ඉන්න ඔක්කොම සත්තු යන්නේ මංගා ෆීමේල්ලා 6ක් ඉන්නවා. මේල් සත්තු 4ක් ඉන්නවා මල් ළඟ. ඒ කියන්නේ ඔක්කොම 10ක්. ඔක්කොම 10ක් ඉන්නවා මල් ළඟ. මෙයා නම් ඉම්පෝර්ට් එක් කෙනෙක්. මෙයා උපන් රට නම් සර්බියා. මම මෙයාව ඉම්පෝර්ට් කරේ හංගේරි වලින්. මේ මම ඇත්තටම හදන්න ගත්තේ මගේ තියෙන මෙයාලගේ ඔක්කොම ළඟම යන්නේ බ්ලඩ් ඉම්පෝර්ට් බ්ලඩ් ලයින් යන්නේ. මං ගාව ඔක්කොම ළඟම රෙජිස්ටර් KSL රෙජිස්ටර් වෙනවා. එතකොට තියෙන ඔක්කොම ඩීටේල්ස් ඔක්කොම මෙයාලගේ මගේ සත්තුන්ගේ තියෙනවා. බල්ලන්ට උප්පැන්නයක් තියෙනවා. තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. එතකොට දැන් මෙහෙම බල්ලෝ රංචුවක් දැන් සාමාන්‍යයෙන් එක බල්ලෙක් ගෙදරක ඇති කරගන්නෙත් බොහොම අමාරුයි. බලා ගන්නත් බොහොම අමාරුයි. සෑහෙන සලකන්න ඕනේ. එතකොට ඔයා බල්ලෝ රංචුවක් ඇති කරනවා. ඔව්. රංචුවක් ඇති කරන්නේ මේකයි මම දැන් අර මුලින් කිව්වා වගේ පටන් ගත්තේ ආසාවට. ඊට පස්සේ මම පටන් ගත්තේ දැන් මේකයි දැන් මෙයා දැන් පොඩ්ඩක් ලංකාවේ පොඩ්ඩක් මෙයා ගැන දන්නවා ගොඩක් කට්ටිය මෙයා ගැන දන්නවා. කිඩ් ගැන දන්නවා. මම මෙයා මුලින්ම ගෙනාවේ ඊට පස්සේ මම මෙයාව ඉම්පෝර්ට් කරේ මං ගාව ෆීමේල්ලා ඉන්නවා. මම දැන් පැටව බෝ කරනවා. එතකොට මගේ පැටවුන්ගේ ක්වොලිටි එක කොහොමද කියලා ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. මේ මම මෙයාව ඉම්පෝර්ට් කරේ මගේ ෆීමේල්ලාගෙන් ගොඩක් අය මෙයාව ඉල්ලනවා ක්‍රොසින් වලට එහෙම ඉල්ලනවා. මෙයාලා ගින්නවා මට මෙයාව ක්‍රොසින් එකට ගන්න පුළුවන් ද තරින්දු මෙහෙමයි කියලා හලිවල. ඉතින් ඊට පස්සේ මම රංචුවක් හදන්න පටන් ගත්තේ ගොඩක්ම ඒ ලංකාවේ ඒ තියෙන රොට්ටාලස්ලාට තියෙන ආසාවත් එක්ක. තරින්දු දැන් මේ කිඩ් මේගේ වටිනාකම ගැන අපි කියමු. දැන් මේක ඔයා වෙන රටකින් ලංකාවට ගෙනල්ලා තියෙනවා. දැන් ඔයාලගේ බල්ලෝ 10ක රංචුවක් ඉන්නවා දැනට. අපි මෙයාගේ වටිනාකම කියන කියමු. ඔව් මෙයා ඇත්තටම කිව්වොත් මෙයා ඉපදුන රට නම් සර්බියා වලින් තමයි මෙයා ඉපදුනේ. ඒකට මම මෙයාව ඉම්පෝර්ට් කරේ හංගේරි වලින්. මෙයාගේ වටිනාකම වෙනවා ලක්ෂ 10 මාරක් විතර එනවා. මෙයාව ලංකාවට ඉම්පෝර්ට් කරන්න මට 10 මාරක් විතර වුණා. එතකොට දැන් මේ ඔයා පැටව් වෙනමම පැටව් කරනවා කියවනේ. කියන්නේ පැටව් දැන් එතකොට ඒ ඔක්කොම කිඩ්ගේ පැටව්ද? ඔව් මගේ ගාවින් යන්නේ ඔක්කොම ගොඩක්ම වැඩි හරියක් කිඩ්ගේ පැටව් තමයි මගෙන් එළියට යන්නේ. එතකොට මේ ඒ යන ප්‍රොසීඩියර් කොහොමද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැටව් විකුණන හැමතැනම අපි දැකලා තියෙනවානේ. ඒ දැන් එතනත් වටිනාකමක් ඇති. එතන මොකද්ද යන විදිය? මේකයි මගේ රටවල් 22ක් පිළිගත්ත KSL සහතිකයක් සර්ටිෆිකේට් එකක් තියෙනවා. ඒ සර්ටිෆිකේට් එක අනිවාර්යෙන් හම්බ වෙනවා. එතකොට මෙයාලට උප්පැන්නේ තියෙනවා. එතකොට පැටියෙක්ට අනිවාර්යෙන් චිප් එකක් හම්බ වෙනවා. ඒ චිප් එකේ එයාගේ ෆුල් ඩීටේල්ස් දාපු චිප් එකක් එයාට එන්නේ. ඒ කියන්නේ චිප් එකක් මෙයාට හයි කරනවද? හයි කරනවා. ඔයාට චිප් එකක් වදිනවා. ඇඟ ඇතුළට චිප් එකක් වදිනවා. මේ හරියෙන් බෙල්ල හරියෙන් වගේ චිප් එකක් වදිනවා. එතකොට මෙයාටත් ඒක තියෙනවා දැන්. එතකොට මගෙන් එළියට යන අයගේ මගේ සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. එතකොට ඒ චිප් එක අනිවාර්යෙන්ම හම්බ වෙනවා.
එතකොට ඔක්කොම මගේ පැටවුන්ට යන්නේ ඔක්කොම බ්ලඩ් ඉම්පෝට් පැටවු තමයි මගෙන් එළියට යන්නේ. එතකොට චිප් එකේ මොනවද සඳහන් වෙන්නේ? ඒ සඳහන් වෙනවා එයාගේ එතකොට එයාගේ කෝඩ් එකක් වදිනවා සර්ටිෆිකේට් එකේ මෙයාගේ කෝඩ් එකක් තියෙනවා. ඒ කෝඩ් එක දැන් අපි කියමුකෝ එතකොට නිකන් හරි ඒකට මැෂින් එකක් තියෙනවා මැෂින් එකෙන් අල්ලුවම මෙයාගේ කෝඩ් එක වදිනවා. ඒ කෝඩ් එක අනිවාර්යයෙන්ම සර්ටිෆිකේට් එකට මැච් වෙන්න ඕන. අනිවාර්යෙන් මැචින් වෙන්න ඕන මේ සර්ටිෆිකේට් එකට. මෙයා සම්බන්ධ විස්තර ඔක්කොම ඒක සම්බන්ධ වෙනවා. එතකොට මගෙන් පැටියෙක් එළියට යද්දී අනිවාර්යෙන් අපි පැටියෙක් කවුරු හරි දැන් කස්ටමර් කෙනෙක් පැටියෙක් ගන්නවා නම් හොඳටම මුලින්ම දැනුවත් වෙන්න ඕන දෙයක් තමයි මේ පාව කියලා බෙහෙත් එකක් තියෙනවා ඉන්ජෙක්ෂන් එකක්. ඒක අනිවාර්යෙන්ම දවස් 35න් වගේ වෙද්දී ඒ ඉන්ජෙක්ෂන් එක දෙන්න ඕන. මම මේ ඉන්ජෙක්ෂන් එකක් දීලා කෑමට පුරුදු කරලා ඔක්කොම මගෙන් යන්න ඕන බ්‍රීඩර් කෙනෙක්ගෙන් වෙන්න ඕනි උතුකන් ටික මම කරලා තමයි දවස් 40න් 45න් වගේ තමයි මම පැටියෙක් එළියට දෙන්නේ. එළියට දෙන්නේ. ඒ කියන්නේ පැටිය ඉපදෙලා දවස් 40 45න් වගේ දෙන්නේ. එතකොට ඒ දෙනකොට මේ දැන් වාකියවා කියන්නේ කෑම බීම හිවුර කිරීම සම්බන්ධව අපි කතා කරමු. ඔව් එතකොට දැන් ඔයා කතා කරන්නේ පැටවුන්ගේද? ඔව් පැටවුන්ගේ. පැටවුන්ගේ කියන්නේ මම අපි විකුණනකොට පැටිය අරන් යන කෙනාට සැටිස්ෆයි වෙන්න එපා. ඒක තියෙන්න එපා. ඔව්. එතකොට මේකයි දැන් මම අනිවාර්යයෙන්ම පැටියෙක් දෙනවා නම් කෑමට බීමට සෑම දෙයක්ම පුරුදු කරලා පුහුණු කරලා තමයි පැටියෙක් එළියට දෙන්නේ. එතකොට තමයි දැන් පැටියෙක් දැන් කස්ටමර් කෙනෙක් ගන්න ආපුවම දැන් වාක්‍යව දවස් 40න් 45න් තමයි පැටියෙක් දෙන්නේ. එතකොට ඒ දෙනකොට දැන් කස්ටමර් දැනගන්න ඕන දේවලුත් තියෙනවනේ. ඒ සම්බන්ධව දේවල් ගැන පොඩ්ඩක් කතා කරමු. අනිවාර්යෙන් මගේ සතෙක් එළියට යනවා නම් මගේ පැටියෙක් එළියට යනවා නම් අනිවාර්යෙන්ම මම ඒ කස්ටමර්ට මං ඉන්නවා ඒ පැටියා එයා ළඟ ඉන්න තාක්කල් මං ඇත්ත එක්ක ඉන්නවා. එතකොට දෙන්න ඕන කෑම, ඒ දෙන්න ඕන විදිය, ඒ පැටියට කොහොමද කෑම යන රටාව, ඒ හැම දෙයක්ම විටමින් එකේ ඉඳලම මම ලියලා කරලා තමයි දෙන්නේ. ඒ කියන්නේ මගෙන් පැටවු ගත්ත කට්ටිය දන්නවා මං කවුද කියන එක. ඒ කියන්නේ සම්පූර්ණයෙන් තරිඳු මේ කියලා දෙනවා මේක මේ සතා දැන් ඇත්තටම දරුවෙක් හදනවා වගේ නේ ගෙවල් වල සත්තු හදන්නේ. අනිවාර්යෙන්. ඒ විදියට බලා ගන්න ඕනේ කියලා. දැන් මම අර කියපු දේ මම දැන් ඔයාගෙන් පැටියෙක් ගත්තම දැන් අවුරුදු ගාණක් ගියා කියන්නකෝ. හදිස්සියේ හරි මොකක් හරි දෙයක් දැනගන්න උනොත් ආයෙත් ඔයාගෙම තමයි දැනගන්න පුළුවන් එහෙම. අනිවාර්යෙන්. ඕනම දෙයකට මාට කෝල් එකක් ගැව්වොත් ඕන වෙලාවක මම ෆෝන් එකක් ආන්සර් කරනවා. මගෙන් කතා කරලා ඇහුවොත් මට මෙහෙමයි මේ සතාට මෙහෙම ගැටලුවක් තියෙනවා කියලා. මම දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මම මේ දේ කියලා දෙනවා. ඒ දේ කියලා දෙනවා. අනිවාර්යෙන්. රයිට්. එතකොට ඔන්න ඔහොම තමයි මේ කතන්දරය වෙන්නේ. එතකොට තරිඳු දැන් සාමාන්‍යයෙන් දැනට කොච්චර කල් ඉඳලාද මේ වැඩේ කරන්නේ? දැන් කොහොමද මම මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා අවුරුදු 5ක් 6ක් වගේ වෙනවා. එතකොට මෙයා නම් එච්චර කාලයක් නැහැ. මෙයා නම් ඉම්පෝට් වෙලා දැන් අවුරුදු 2මාරක් වගේ තමයි වෙන්නේ මෙයා නම්. 2මාර කියන්නේ අවුරුදු 1මාර මම මෙයාව ඉම්පෝට් කරේ අවුරුද්දෙන්. දැන් මෙයා ලංකාවට ඇවිල්ලා අවුරුදු 1මාරක් වගේ තමයි වෙන්නේ. අවුරුදු ඒ කියන්නේ කිට්ට වයස අවුරුදු 2මාර තුරක් 2මාරක් ඔව්. ඒ අතර යනවා. තනින්ද දැන් මේ සාමාන්‍යයෙන් දැන් ඔයා කිව්වා දැන් ක්‍රොසින් කරනවානේ. කිට්ට ඉල්ලුමක් නැද්ද? එන්න මෙහෙමයි මල්ලක ෆීමේල් කෙනෙක් ඉන්නවා මං අරන් එන්නද එහෙම ඉල්ලුමක් නැද්ද? අනිවාර්යෙන් ලොකු ඉල්ලුමක් තියෙනවා. පියෝ බ්‍රීඩ් එකක් ඉම්පෝර්ටඩ් නේ. අනිවාර්යෙන් ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද මම මෙයාව ඇත්තටම ඉම්පෝර්ට් කරේ ක්‍රොසින් පැත්තෙන් බලාගෙනත් නෙමෙයි. මම මගේ ගාව ෆීමේල්ලා 6 දෙනෙක් ඉන්නවා. ඉතින් මං ගාව අවුරුද්ද පුරාම පැටවුත් ඉන්නවා. ඕන කෙනෙක්ට කතා කරන්න පුළුවන්. මේ මම මෙයාව ඇත්තටම ඉම්පෝර්ට් කරේ මගේම ඉන්න ෆීමේල්ලාට. අර දැන් මෙයා පොඩ්ඩක් ලංකාවේ කට්ටිය ගොඩක් මෙයා ගැන දන්නවා. මෙයා කිඩ් කිව්වම මේ ගොඩක් අය මෙයාව දන්නවා. ඉතින් ඒ හින්දා ඉතින් මම ඇත්තටම දැන් මේ කස්ටමර් කෙනෙක් මට කෝල් කරලා කිව්වොත් එහෙනම් මට මෙහෙම දෙයක් ඕන මට මේ ක්‍රොසින් එකක් දාගන්න ඕන වගේ කිඩ්ගෙන් කියලා ඇත්තටම මේ ඇරේන්ජ්මන්ට් එකක් දාගන්න පුළුවන්. එතකොට දැන් සාමාන්‍යයෙන් පැටවු ඉන්නවනේ දැන් ලංකාව පුරාම පැටවු ගන්න ඉන්නවා පැටවු විවිධාකාරයෙන් ඉන්නවා. දැන් ඔය අපි දැන් ඔයා ළඟ ඉන්න පැටවුන්ගේ විශේෂත්වය ඔක්කොම කිඩ්ගේ ඒ කියන්නේ ඉම්පෝර්ටඩ් බ්ලඩ් ලයින් එකක් තියෙන පැටවු. ඔව්. එතකොට විශේෂ දෙයකට තියෙන්නේ අනිවාර්යෙන් රෙජිස්ටර්ඩ් ඒ කියන්නේ සහතික කරලා උපැන්නයක් තියෙනවා බල්ලට චිප් එකක් හයි කරනවා. අපි කතන්දර ඔක්කොම ගැන කතා වුණා. එතකොට සාමාන්‍යයෙන් පැටියෙක් දැන් ලංකාවේ තව තැන්වල පැටව ගන්න ඉන්නවනේ. ඔව්. සාමාන්‍යයෙන් පැටවුන්ගේ වටිනාකම එහෙම කොහොමද වෙන්නේ? වටිනාකම කියන්නේ මේකයි. දැන් ලංකාවේ ඇතුලේ එක එක ගණන් වලට පැටවු ඉන්නවා. ඇත්තටම කිව්වොත් අපි අර කිව්වා වගේ ඇත්තටම පැටියෙක් අරගද්දි ගොඩාක් බලන්න ඕන. මොකද මිනිස්සුන්ට රොට්ට්වයිලර් කියලා නමට විතරක් අපි රොට්ට්වයිලර් කෙනෙක් හදලා වැඩක් නැහැ ඇත්තම කිව්වොත්. ඒ හින්දා එයාගේ බලන්න ඕන එයාලගේ මව්සත්තු කොහොමද, එතකොට මෙයාලගේ බ්ලඩ් ගෲප් කොහොමද, ඒ හැමදේම බලන්න ඕන. අපිට එකපාරට නම රොට්ට්වයිලර් කිව්වා කියලා ඉවරලා රොට්ට්වයිලර් කෙනෙක් ගන්න එක නෙමෙයි අපි බලන්න ඕන. අපිට තියෙනවා බලන්න ඕන කොහොමද එයාගේ මේ සර්ටිෆිකේට් බලන්න ඕන. තාත්තා අම්මා කවුද? එතකොට ඇඟේ යන බ්ලඩ් ගෲප් එක කොහොමද? ඒ දේවල් බලලා ඉතින් ගන්න ගියොත් හොඳ ලංකාවේ ඉතින් පැටියෙක් ගන්නවා නම් ඉම්පෝර්ට් බ්ලඩ් ලයින් යන පැටියෙක් කරගන්නවා නම් සාමාන්‍ය පොඩි රේට් එකක් යනවා. ඔව්.
එතකොට ඒ සම්බන්ධව කතා කරොත් පොඩ්ඩක් තේරෙන භාෂාවෙන් කිව්වොත් පොඩ්ඩක් වැඩි ගණන්. හැබැයි කිසිම සැකයක් තියාගන්න ඕන කමක් නැහැ. නෑ මෙන්න ඒක තමයි. මොකද මේ දැන් ඔයාලා බලාපොරොත්තු වෙනවා බිග් කෙට් බිග් බෝන් මේ පැටියෙක් බලාපොරොත්තු වෙනවා නම් සාමාන්‍යයෙන් ඉතින් පොඩ්ඩක් ගණන්. එතකොට මේ තරුදු දැන් ඔයාලගේ දැන් පැටව ගන්න ඉන්නවද නැත්නම් කොච්චර කාලෙකද නැත්නම් අවුරුදු පුරාම ඉන්නවද අපි ඒ ගැනත් කියමු. ඔව් අනිවාර්යෙන් මං ගැන ඕන කෙනෙක් මට කතා කරන්න පුළුවන්. මොකද අවුරුද්ද පුරාම මං ගාව පැටව රැඳෙනවා. ඒ ඔක්කොම මගේ පැටව තමයි. මගෙන් එළියට යන පැටව තමයි. මගෙන් ෆීමේල් ලගේ මේ පැටව ඕන තරම් මගේ කිඩ්ගේ පැටව ගන්න පුළුවන් අවුරුද්ද පුරාම. දැන් ඉන්නවද නැත්නම් ඔයාලගේ දවස් 45න් දෙන්න කියලා පැටියෙක් ඉපදුනාට පස්සේ? ඔව්. දැන් මගේ පැටව වාගයක් ඉන්නවා. දැන් ඔයාලට මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මැයි 10 වෙනිදාන් පස්සේ වගේ මං ගාව පැටව ඉන්න ගන්න පුළුවන්. මං ගාව දැන් පැටව ඉන්නවා. පැටව තමයි පොඩි. පොඩි. රයිට්. එතකොට ආසාවක් තියෙනවා නම් මේ වගේ ලස්සන බව්වෙක් ගෙදර තියාගන්න. ඇත්තටම අපේ රටේ අපේ බල්ලෝ රංචුවක් හදන හොඳ ගෑන් එකක් හදන තරුණෙක් එක තමයි අපි කතා කරේ. ඔන්න මේ 10 වෙනිදාන් පස්සේ ඕන්නම් පැටව ගන්නත් පුළුවන්. කැමති කට්ටිය ඉන්නෝ නම් කතා කරන්න. අපි අද කතා කරන්නේ මෙතන විශේෂත්වයක් තියෙන හින්දා. මොකද අපි ගෙදරක බල්ලෙක් දෙන්නෙක් හදන 3 දෙනෙක් හදනවා කියමුකෝ. නමුත් මෙතන මෙයා හදන බල්ලෝ රංචුවක් බල්ලෝ 10ක රංචුවක් එකම වර්ගයේ. ඉතින් ගොඩක් ආදරෙන් එයාලා හදන්නේ. අතරම ගෙදර ළමයි වගේ තමයි බලා ගන්න. අනේ ඉඳ තමයි තරිඳුත් එක්ක අපි කතා කරන්න ආවේ. තරිඳු අපිට කලින් කියපු විදිහට මම ආයෙත් මතක් කරන්නම්. බල්ලෙක් ගන්න ගියපුවම කට්ටිය සෑහෙන හොයනවනේ. හොයපුවම බලනවා ඔයා කලින් කිව්වා වගේ බ්ලඩ් ලයින් එක මෙයා මව් සත්තු කොහොමද එහෙම ගොඩක් කට්ටිය බලනවා. ඉතින් මෙතන ඉඳන් තරිඳුව කන්ටැක්ට් කරගත්තොත් රොට්ටාල කෙනෙක් ගන්න පුළුවන්. කොහෙවත් ගිහිල්ලා ක්‍රොස් වෙච්ච කෙනෙක් නෙවෙයි. පියෝ බ්ලඩ් ලයින් එකක් තියෙන, පියෝ ඉම්පෝර්ටඩ් බ්ලඩ් ලයින් එකක් තියෙන හොඳ නියම බල්ලෙක් ගන්න පුළුවන්. ඒ වගේම විශේෂත්වය එයා රෙජිස්ටර්ඩ්, එයාට උප්පැන්නයක් තියෙනවා. ඒ වගේම එයාට චිප් එකක් හයි කරනවා. ඒ චිප් එකේ එයාගේ සම්පූර්ණ විස්තර සඳහන් වෙනවා. ඒ වගේම එයා කොහේ හරි ගියොත් අනිවාර්යයෙන් මේ චිප් එකේ තියෙන හින්දා එයාව හොයා ගන්නත් පුළුවන්. අන්න ඒකින්ද මෙතන විශේෂත්ව ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ ලස්සන බල්ලෙක් ඇති කරන්න හැමෝම ආසයි. එකෙක් දෙන්නෙක් තුන් දෙනෙක් හතර දෙනෙක් නෙවෙයි. මෙතන 10 දෙනෙක්ම ඇති කරනවා තරිඳු. ඉතින් එහෙම බලපුවාම ඔයාලටත් ඕන්නම් තරිඳුට කතා කරලා ඒ වගේ බල්ලෙක් ගන්න පුළුවන්. මෙතන තියෙන විශේෂත්වය මම නැවත වතාවක් කියන්නම්. මෙතන පියෝම බල්ලෝ තමයි ඉන්නේ. කොහෙවත් ගිහලා ක්‍රොස් වෙච්ච කට්ටිය නෙවෙයි. අනිවාර්යෙන් හොඳ පිවිතුරු බ්ලඩ් ලයින් එකක් තියෙන බල්ලෝ. ඉතින් ලස්සනට හදාගෙන යනවා. ඒ වගේම හරිම ලස්සනයි. දැක්කම හරිම ආස හිතනවා. අල්ලලා බදා ගන්න හිතුනේ. ඒ උනට ටිකක් බයයි. අතට කතාව ඒක. කිඩ් ඇත්තරම මෙහෙම දෙයක් ලංකාවේ කරන එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා. ඉතින් තරිඳුර කතා කරලා ඔයාලට පුළුවන් ඒ සම්බන්ධ විස්තර දැනගන්න. අනිවාර්යෙන් පැටියෙක් ගන්න ආසාවක් තියෙනවා නම් මේ 10 වෙනිදාන් පස්සේ ඔන්න පැටව ඉන්නව ගන්න පුළුවන්ලු. ඒ වගේම විශේෂත්වය එයාලා සම්බන්ධ හැමදේම ඔයාලට දැනගන්න පුළුවන්. කණ්ඩ දෙන්නේ කොහොමද, විස්තර කොහොමද, බලාගන්නේ කොහොමද, තරිඳුගෙන් හැමදේම අහගන්නත් පුළුවන්. ඒ වගේම මම අර කලින් කිව්වා වගේ කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් අද කතා කරේ අපි තරිඳු සන්න සූරියත් එක්ක ලංකාවේ බල්ලෝ රංචුවක්, බල්ලෝ ගෑන් එකක් ඇති කරන, යක්කු වගේ බල්ලෝ සෙට් එකක් ඇති කරන අපේ රටේ කොල්ලෙක් ගැන. ඉතින් තරිඳු බොහොම ස්තුතියි අපිට පුංචි වෙලාවක් ලබා දුන්නාට. තරිඳුගේ දුරකථන අංකය තිරේ දිස්සනවා ඇති. ඔයාලට පුළුවන් ඒ සම්බන්ධ හැම විස්තරයක්ම තරිඳුට කතා කරලා අහගන්න. එහෙනම් තරිඳු මොනවද කියන්න තියෙනවද අන්තිමට? ඔව් ඇත්තටම බොහොම ස්තුතියි ඔයාලා මාව බලන්න මෙච්චර දුරක් ආවට. ඒ ගැන මම සතුටු වෙනවා ඇත්තටම මං ගැන දැනගෙන ඔයාලා ආවට. මේ ඇත්තටම සතුටුයි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට ඉදිරිපත් වෙන්න පුළුවන් වුණාට. ඉතින් ඔයාලට පුළුවන් ඔන්න විස්තර දැනගන්න තරිඳුට කතා කරන්න. එහෙනම් තරිඳු ආයිබෝන් බොහොම ස්තුතියි. ඔයාලගේ බිසි වේලාවෙන් මේ කොල්ල රංචුවත් එක්ක කොල්ල කෙල්ල රංචුවත් එක්ක මේ එහාට මෙහාට දගලන බිසි වෙලාවෙන් අපිට පොඩි වෙලාවක් ලබා දුන්නාට එහෙනම් නැවත වතාවක් මතක් කරනවා තරිඳුව කන්ටැක්ට් කරගන්න නම්බර එක තියෙනවා. ඔයාලටත් පුළුවන් මේ වගේ ආස කරන බල්ලෙක් ගන්න. ඒ වගේම යන්න කලින් මතක් කරනවා නිලමේ හැමදාම විශේෂ දේවල් ඔයාලට අරන් එන්නේ. මේ විශේෂ දේවල් ඔයාලා අනිවාර්යෙන් දකින්න ඕනේ කියලා හිතන චේතනාවෙන්. විශේෂ දෙයක් තියෙනවා නම් අපිට කියන්න අපේ දුරකථන අංකය තියෙනවා. අපි කැමති ඒ දේවල් මුළු ලෝකෙටම පෙන්වන්න. එහෙනම් ගිහින් එන්න යන්න කලින් මතක් කරනවා නිලම YouTube channel එක subscribe කරන්න කියලා පල්ලෙහා තියෙන රත් බටන් එක click කරලා අපි ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.